ඔන්න කාලෙකට පස්සේ අලුත් ලොග් එකක් අරගෙන ඉන්න පුළුවන් වුණා. මම දන්නේ නැහැ කට්ටියටම මතකද කියලාත්. ගොඩාක්ම කාලෙකට පස්සේ තමයි මේ විදිහට ලොග් එකක් අරගෙන ඉන්න පුළුවන් වුණේ. ඉතින් මේ දවස්වල මගේ ලයිෆ් එකේ අප්ඩේට්ස් උත් මම ඉක්මනට අරගෙන එන්නම්. ඉතින් මෙන්න මේ vlog එකෙන් මම අරගෙන ඉන්න හිතුවේ මගේ ෆයිනල් ඉයර් එකේ රිසර්ච් එකේ වැඩ ටික කොහොමද වුනේ කියන එක. ඉතින් මේ vlog එකට වීඩියෝස් අරගෙන නම් දැන් මාසයකටත් වඩා වැඩි. ඉතින් දැන් පොඩි ෆ්‍රී ටයිම් එකක් ලැබුණ නිසා මම හිතුවා මේ vlog එකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. එහෙනම් ඉතින් බලමු මේ vlog එකේ මොකද වෙන්නේ කියලා. ඔයාලා දැන් දන්නවනේ අපි මේ කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා. ඉතින් අපිත් ආවා පෙටාවලට අපේ රිසර්ච් එකේ වැඩවලට ඕන බඩු ටික අරගෙන යන්න. මුලින්ම අපි අපේ රිසර්ච් එකට ඕන බඩු ටිකේ ලිස්ට් එකක් හදාගත්තා. ඊට පස්සේ අපි කට්ටිය දවසක් දාගෙන මේ වැඩේට ඕන බඩු ටික අරගන්න පෙටාවලට ආවා. අපි පෙටාවලට එන්න කලින් අපේ රිසර්ච් එකේ වැඩවලට ඕන කෙමිකල්ස්, ග්ලාස්වෙයර්ස් ඔය වගේ දේවල් ගන්න ඕන තැන් ගැන පොඩ්ඩක් හොයලා බලලා තමයි ආවේ. ඉතින් මුලින්ම ආවේ ග්ලෝකෙම් එකට. එතනට ගියාම අපිට අපේ ලිස්ට් එකෙන් ගන්න ඕන දේවල් ගොඩක් අපිට එතනින් ගන්න පුළුවන් වුණා. ඉතින් ඊළඟට මේ ස්ට්‍රීට් එකේම තැන් කීපයකට ගිහිල්ලා අපේ රිසර්ච් එකට ඕන ග්ලාස්වෙයර්ස්, තව ඕන කෙමිකල්ස් අපි අරගත්තා. ඉතින් අපි මෙතනින් විතරක් එකපාර බලලා ගත්තේ නැහැ. තැන් කීපයකටම ගිහිල්ලා ගණන් කොහොමද කියලා බලලා තමයි අපි බඩු ටික ගත්තේ. ඉතින් ආය අපේ රිසර්ච් එකට ඕන කන්ටේනර්ස් වගේක් තිබුණා. ඒවා කලෙක්ට් කරගන්න අපි වෙනමම ස්ට්‍රීට්ස් වලට ගියා. මට ඔයාලට මගේ ගෲප් එකේ ගෲප් මෙම්බර්ස්ලා හඳුන්වලා දෙන්න බැරි වුණානේ. මේ ඉන්න මගේ රිසර්ච් ගෲප් එකේ ගෲප් මෙම්බර්ස්ලා ටික අපේ ගෲප් එකේ 5 දෙනෙක් ඉන්නවා. ඉතින් අපි කට්ටියම මේ වෙනකොට මාර්ම මහන්සියෙන් ඉන්නේ. මොකද අපි උදේ 8 ඉඳලා දවල් 12 වෙනකන් එක දිගට මේ ස්ට්‍රීට්ස් වල ඇවිදලා අපේ රිසර්ච් එකට උන බඩු ටික අරගත්තා. මං හිතන්නේ මේ වෙනකොට අපි කෙමිකල්ස් දෙකක් ඇරෙන්න ඉතිරි ඔක්කොම හොයාගත්තා. ඉතින් පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වෙන්නත් එක්ක අපි පොඩි ඩ්‍රින්ක් එකක් බීලා ඊට පස්සේ අපි ඉක්මනට කැම්පස් එකට එන්න පිටත් වුණා. මොකද අපේ රිසර්ච් එකේ ප්‍රැක්ටිකල් පාර්ට් එක කරන විදිහ ගැන කතා කරගන්න අපිට අපේ ඉන්ටර්නල් සුපර්වයිසර් මැඩම්ව හම්බෙන්න යන්න තිබුණා. ඉතින් ඒ වැඩ ටික කරගන්නත් ඕන නිසා අපි ඉක්මනට පෙටා ඉඳලා අපේ කැම්පස් එකට ආවා. ඊට පස්සේ ඉතින් කැම්පස් එකට ඇවිල්ලා අපේ රිසර්ච් එකේ ඉතිරි වැඩ ටික මැඩම් එක්ක කතා කරගෙන අපි අපේ බඩු ටික ස්ටෝර් කරන්න ගියා. මේ වෙනකොට අපි කැම්පස් එකේ ලැබ් එකට අපොයින්ට්මන්ට්ස් දාලා තිබුණේ. ඒ කියන්නේ දැන් අපේ ෆයිනල් ඉයර් එක හින්දා හැමෝම රිසර්ච් එකේ ප්‍රැක්ටිකල් බේස් පාර්ට් එකට ලැබ් එක බුක් කරගන්නවා. ඉතින් අපේ ගෲප් එකත් ඒ වගේ අපේ රිසර්ච් එකේ අපිට ලැබ් එක ඕන දවස් ටික කලින්ම බුක් කරගත්තා. ඉතින් ඔන්නේ ඒ වැඩත් කම්ප්ලීට් කරගෙන දැන් මේ තියෙන්නේ අපේ රිසර්ච් එකේ පළවෙනි දවස. මම දැන් කියන්නම් අපේ රිසර්ච් එකේ වැඩ ටික වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේක ටයිම් ලයින් එකකට යන වැඩක්. day 0, day 3, day 7, day 14 කියලා ඔන්න ඔය දවස් ටිකේ තමයි අපිට ලැබ් එකට ගිහින් අපේ රිසර්ච් එකේ ප්‍රැක්ටිකල් පාර්ට් එක කරන්න තිබුණේ. ඉතින් මේ day 0 එක දැන් අපි මේ අපේ කලින් දවසේ උඩ ස්ටෝර් කරපු බඩු ටික අරගෙන ආපහු ලැබ් එකට එන ගමන් අපි කැම්පස් එකට එනකොට වෙලාව 8 විතර ඇති. අද වැඩ ටික ඔක්කොම ඉවර කරගන්න අපිට ලොකු වෙලාවක් ගියා. අද පළවෙනි දවසේ හින්දා අපිට වැඩ ගොඩාක් කරන්න තියෙනවා. මම දන්නවා සමහර කෙනෙක්ට මේ vlog එක ටිකක් බෝරින් වෙන්න පුළුවන්. හැබැයි මම හිතනවා කැම්පස් යන නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට මේ vlog එකෙන් ගන්න දෙයක් තියෙයි කියලා. හැමදාම කියනවා වගේ මේ හැම දෙයක්ම මට ලස්සන මතකයක්. ඒ නිසාම තමයි මම මගේ ෆයිනල් ඉයර් රිසර්ච් එකේ වැඩ ටික වෙන්නේ කොහොමද කියන එක මේ විදිහට vlog එකකින් ගේන්න හිතුවේ. මොකද පස්සේ කාලෙක මටත් ඒක ආපහු බලන්න පුළුවන් නිසා. ඒ වගේම මේ ගෲප් එකේ මාත් එක්ක වැඩ කරන යාළුවෝ ටික මට මීට කලින් මගේ කලින් ප්‍රසන්ටේෂන් වලදීවත් අසයින්මන්ට් වලදීවත් හම්බුනේ නැති අය එක්කෙනෙක් හිටියා මට ඊට කලින් සෙම් එකේ ප්‍රසන්ටේෂන් වලදී හම්බුණා. ඉතින් හැමදාම අලුත් යාළුවොත් එක්ක තමයි අපි හැම සෙම් එකකම ප්‍රසන්ටේෂන් අසයින්මන්ට් කරේ. ඉතින් මම හිතනවා ඒක හොඳ අවස්ථාවක් වුණා අපිට අපේ බැච් එකේ යාළුවෝ තවත් හොඳට අඳුන ගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ රිසර්ච් එකේ වැඩ ටික පටන් ගත්තේ.
ඒ වගේම හරිම ආදරෙන් අපේ එක්ස්ටර්නල් සුපර්වයිසර් මැඩම් නිර්මානි මැඩම් වයි අපේ ඉන්ටර්නල් සුපර්වයිසර් මැඩම් නිරෝෂා මැඩම් ඉතින් ඒ දෙන්නව හරිම ආදරෙන් මතක් කරන්න ඕනේ මොකද මැඩම්ලා දෙන්නම අපිට මාර විදිහට සපෝට් කරා මේ වැඩේ කරන්න. ඒ වගේම තමයි අපි මේ රිසර්ච් එකේ වැඩ ටික පටන් ගත්තේ අවුරුද්දට කලින්. ඒ වෙනකොට අපේ බැච් එකේ ගොඩාක් අය රිසර්ච් එකේ වැඩ පටන් අරගෙන තිබුණේ නැහැ. ඉතින් ලැබ් එකේ අපොයින්ට්මන්ට්ස් දාගන්න තැන ඉඳලා අපේ ඉන්ටර්නල් සුපර්වයිසර් මැඩම් අපිට ගොඩාක් සපෝට් කරා. ඒ වගේම තමයි අපේ රිසර්ච් එකේ හැම තැනකදීම හැම අඩුපාඩුවක්ම කියලා දීලා අපිට අපේ එක්ස්ටර්නල් සුපර්වයිසර් මැඩම් ගොඩාක් උදව් කරා. ඉතින් මේ දෙන්නගේම ගයිඩන්ස් එක අපිට මේ වැඩේ හොඳටම කරන්න පුළුවන් වුණා. ඉතින් අපි මම කලින් කිව්වා වගේ මේක ටයිම් ලයින් එකකට ගියපු වැඩක්. ඉතින් day 0 එකේ ඉඳලා day 14 වෙනකම් අපේ ගෲප් එකේ කට්ටියත් හරිම එකමුතුව මේ වැඩේ ලස්සනට කරා. ඉතින් ඒ හින්දා අපිට ආපහු මේක රිපීට් කරන්න ඕනුනේ නැහැ. එකපාරින්ම අපේ වැඩේ අපිට හොඳට කරගන්න පුළුවන් වුණා. රිසර්ච් එකේ වැඩේ ගැන බ්ලොග් එකක් ගේනවා කිව්වට මම අපේ රිසර්ච් එක ගැන කිසිම දෙයක් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ නැහැනේ. අපි ෆයිනල් ඉයර් අපේ රිසර්ච් එකට කරන්නේ දෙහි සම්බන්ධ රිසර්ච් එකක්. ඉතින් දැන් අපි මේ කරන්නේ අපි මේ වැඩේට ගත්ත 10 කිලෝ අටේ දෙහි ජූස් එක වෙනම සෙපරේට් කරගන්නවා. ඉතින් අපි හිතුවට වඩා වැඩි වෙලාවක් ඒ වැඩේට ගියා. අපි අපේ මේ රිසර්ච් එකට කන්ටේනර්ස් වර්ග 3ක් යූස් කරා. මේ තියෙන්නේ ඒ කන්ටේනර්ස් වර්ග 3. ඉතින් පළවෙනි දවසේ අපිට තිබුණේ අපි හදාගත්ත ජූස් එක මේ කන්ටේනර්ස් වල දාලා ස්ටෝර් කරගන්න එක. ඉතින් අපි සාම්පල් 36ක් හැදුවා. කන්ට්‍රෝල් සාම්පල්ස් 9ක් එක්ක අනිත් සාම්පල් 27ක් හදාගත්තා. ඉතින් ඒවා දැන් ලේබල් කරලා ඊට පස්සේ අහුරගන්න එක තමයි අපිට පළවෙනි දවසේ තිබුණු වැඩේ. ඒ වගේම තමයි අපි මේ ජූස් ඇඩ් කරපු කන්ටේනර්ස් ටෙම්පරේචර් කන්ඩිෂන්ස් 3ක තමයි ස්ටෝර් කරේ. එකක් ඇම්බියන්ට් ටෙම්පරේචර් එක, අනිත් එක ෆ්‍රෝසන්, අනිත් එක රෙෆ්‍රිජරේට් කන්ඩිෂන් එකේ. ඉතින් ඔන්න ඔය කන්ඩිෂන්ස් තුනේ තමයි අපේ සාම්පල් ටික අපි ස්ටෝර් කරේ. ඊට පස්සේ අදට අපේ දවසේ වැඩ ටික ඉවරයි. ඊට පස්සේ තුන්වෙනි දවසේ, ඒ කියන්නේ day 3 එකේ තමයි අපේ ඊළඟ වැඩ ටික කරන්න තිබුණේ. ඉතින් ඔන්න ඔය විදිහට day 3 එක, day 7 එක, day 14 එක අපි මේ විදිහට කැම්පස් එකට ඇවිල්ලා අපේ රිසර්ච් එකේ වැඩ ටික කරා. මේ වෙද්දි නම් අපි තුන් දෙනාටම මාරම මහන්සි. මොකද අපි හිතුවට වඩා වැඩි කාලයක් අපිට පළවෙනි දවසේ අපේ මේ රිසර්ච් එකේ වැඩවලට ගියා. මොකද අපේ රිසර්ච් එකෙන් 50%ක් 60%ක්ම කවර් වුණේ පළවෙනි දවසේ. ඔන්න අද තමයි අපේ රිසර්ච් එකේ අන්තිම දවස. අද නම් අපි හැමෝම ටිකක් කලින් ආවා කැම්පස් එකට. මොකද උදේ 10 වගේ වෙනකොට අපේ ජූනියර්ස්ලාගේ ප්‍රැක්ටිකල් එකක් තිබුණා. ඒ නිසා කොහොමත් ලැබ් එක 10 වෙනකොට අපි බාර දෙන්න ඕනේ. ඉතින් අපි කට්ටිය 5:00 වගේ වෙනකොට කැම්පස් එකට ආවා. මොකද උදේම වැඩ ටික පටන් ගත්තාම 10 වෙනකොට අපිට වැඩ ටික ඉවර කරගන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි බලමු අද දවසේ වැඩ ටික කොහොමද වෙන්නේ කියලා. මම ඔයාලට කලිනුත් කිව්වනේ අපි ටෙම්පරේචර් කන්ඩිෂන්ස් 3ක අපේ මේ කන්ටේනර් ස්ටෝර් කරලා තිබුණා. ඉතින් අපි මුලින්ම ගිහිල්ලා කරේ ඒ තැන්වල ස්ටෝර් කරලා තිබුණු අපේ සාම්පල් ටික අරගත් එක. ඊට පස්සේ ඉතින් අපි කට්ටිය අපේ වැඩ ටික ඉක්මනට කරා. අන්තිම දවසේ නම් අපේ ගෲප් එකෙන් 4 දෙනෙක්ම හිටියා. ඒ හින්දා අපිට ඉක්මනට වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වුණා. මොකද අපිට 10 වෙද්දි ලැබ් එකෙන් අයින් වෙන්න ඕනේ. ජූනියර්ස්ලාගේ ප්‍රැක්ටිකල් එකක් තිබ්බ හින්දා අපේ හිතුවටත් වඩා හොඳට අපේ රිසර්ච් එකේ වැඩ ටික අපිට හොඳට ඉවර කරගන්න පුළුවන් වුණා. හරිම ආදරෙන් මම කලිනුත් මතක් කරා වගේ අපේ ඉන්ටර්නල් සුපර්වයිසර් මැඩම් වයි එක්ස්ටර්නල් සුපර්වයිසර් මැඩම් වයි මතක් කරනවා. මොකද මැඩම්ලා දෙන්නගේ සපෝට් එක ගයිඩන්ස් එක නැත්තම් අපිට මේ වැඩේ සාර්ථකව ඉවර කරගන්න බෑ. ඒ වගේම හරිම ආදරෙන් මතක් කරන්න ඕනේ මගේ රිසර්ච් ගෲප් එකේ යාළුවෝ 4 දෙනාවත්. ඒ වගේම විශේෂයෙන්ම මෙන්න මේ යාළුවව මතක් කරන්නම ඕනේ. මොකද කේෂානි නැත්තම් අපේ වැඩ ටික අපි මෙච්චර ඉක්මනට මෙච්චර හොඳට ඉවර කරගන්නේ නැහැ. මොකද එයා තමයි අපි 4 දෙනාවත් මොටිවේට් කරලා ගත්තේ මේ වැඩේ අපි ඉක්මනට හොඳට ඉවර කරගමු කියලා. ඉතින් ඔන්න එයාට මේ vlog එකෙන් ස්පෙෂලි තෑන්ක් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට අපේ වැඩ ටික අපි ලස්සනට ඉවර කරගත්තා. මේ වෙද්දි නම් අපි අපේ මේ රිසර්ච් එකේ අන්තිම ටිකේ ඉන්නේ. ඉතින් කොහොම හරි 10 වෙනකොට අපිට අපේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වුණා.
එහෙනම් ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ රිසර්ච් එකේ වැඩ ටික ඉවර වුණේ. ඉතින් මම හිතනවා ඔයාලා මගේ vlog එකට කැමති වෙන්නේ නැති කියලා. මේ දවසත් මට හරි වටින දවසක් හින්දා මට හිතුණා මේ විදිහට vlog එකක් හදලා මං ගාව තියාගන්න. ආයෙමත් අලුත් vlog එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමෙන් ආදරෙන් ඉන්න.